කොහොමද මගේ යාළුවනේ හැමෝම හඳින්නේ නේද? ඉතින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගෙදර හදපු පුංචි දෙයක් මේක. ඉතින් මට හිතුණා ඔයාලට මේක අරන් එන්න ඕනේ කියලා. ඉතින් මේක ගෙදර කෑමට වගේම ඔයාට හොඳ සැන්ඩ්‍රිකී අවස්ථාවක් කියලා හිතුණා. ඒකයි මේක අරන් ආවේ. ඉතින් වැඩි කතා නැතුව අද දවසේ ගෙනාපු සැන්ඩ්‍රිකියාව මොකක්ද කියලා බලන්න යමු. ඉස්සරවම මම මෙන්න මේ විදිහට තාච්චියක් අරගෙන ඒක ලිපේ තියාගන්නවා රත් කරගන්නවා. ඒකට මෙන්න මේ විදිහට රත් වුණාට පස්සේ ඒකට සීනි ටිකක් දාලා දැන් කළු කරගන්න තමයි යන්නේ. සීනි කළු කරන්න කවුරුත් දන්නවනේ නේ. හැබැයි දන්නේ නැති යාළුවෙකුට මම ඒකත් කියලා දෙන්නම්. සීනි ටිකක් ඔන්න ඔය විදිහට දාගෙන හොඳට මේක මේ ගින්දරේ කළු වෙන්න දෙන්න. හැබැයි මේකට කොයි වෙලාවකත් ඔයා හැන්දෙන් එහෙට මෙහෙට කරන්න එපා. එහෙම වුණොත් සීනි ටික හැන්දේ ඇලවෙනවා. ඒකෙහින්න ඉබේම මේක දිය වෙලා කළු වෙන්න දෙන්න ඕනේ. චුට්ටක් ඔයාට පුළුවන් තාච්චිය චුට්ටක් කරකන්නට පුළුවන් නේ. ඒක කරකලා ආපහු තියලා තියන්න. ඒ කරලා මේක කළු පාටට වගේ එද්දි ඔයාට පුළුවන් මේකට උණු වතුර ටිකක් දාන්න. උණු වතුර දාන්නම කියලානේ ඇල් වතුර දාන්න එහෙම එපා. ඇල් වතුර දැම්මොත් මේක කෙටි ගහනවා. උණු වතුර දැම්මොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සීනි ටික කළු වෙගෙන එනවා. පේනවනේ නේ ඔයාලට. ඉතින් මේ වෙලාවේ මමත් උණු වතුර ස්වල්පයක් එකතු කරා. මහා ගොඩක් නම් එකතු කරන්න එපා. පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. ඔන්න ඔය විදිහට තමයි දැන් මම සීනි ටික කළු කරගත්තේ. පේනවනේ නේද? ඒක කැටි ගහලා නැහැ. ලස්සන පාටක් තියෙනවා. ඉතින් දැන් හදා ගන්නට ඕනේ අපි පැණි එක හදා ගන්නට ඕනේ. ඉතින් පැණි එකත් මම වෙනම භාජනයක හදන්නේ. මේ භාජනයේටම තමයි පැණි එකත් හදන්නේ. මේ වෙලාවේ මම ඔන්න මේකටම සීනි ටිකක් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් මම මේ වෙලාවේ නම් එකතු කරේ සීනි ග්‍රෑම් 75ක් විතර. ඉතින් මේ දේවල් හදන්න අවශ්‍ය දේවල් මොනවද? ඒ වගේ ප්‍රමාණයන් හැම එකක්ම මම වීඩියෝ එකේ අවසානයේ ඔයාලට සඳහන් කරන්නම්. ඉතින් දාගත්ත සීනි ටික මම ඔන්න ඔය විදිහට කලවම් කරගෙන මේකට වතුර චූට්ටක් එකතු කරනවා මගේ යාළුවනේ. වතුර මහා ලොකු ප්‍රමාණයක් නෙවෙයි පොඩි ප්‍රමාණයක් සීනි ටික වැහෙන මට්ටමට වගේ චූටි ප්‍රමාණයකින් එකතු කරන්නේ. ඉතින් ওই විදිහට වතුර ටිකත් එකතු කරගෙන මම මේක හොඳට කලවම් කරගන්නවා උණු වෙන්න. මේ ටික අපි මද ගින්දරේ තමයි උණු කරගන්නට ඕනේ. ඔන්න ඔය විදිහට සීනි ටික හොඳට දිය වෙනකන් ඔයාලට පුළුවන් මේකේ පැණි වෙන්නේ. අපි අර කෑම වලට හදන පැණි තියෙනවා. මේ විදිහට වෙනකන් මේක හදා ගන්න පුළුවන්. ගොඩාක් කැටි ගහන්න දෙන්නත් එපා. මේ පැණි ටික මෙහෙම උණු වෙනකන් ගෙදර ඉන්න කාට හරි ඔන්න ඔය විදිහට මේ පැණි ටික ඔන්න ඔය විදිහට කරකන්න කියලා ඔයා ටක් ගාලා ගිහිල්ලා පොල් ටිකක් ගා ගන්න. ඒ කරලා මිටි කිරි සල්පයක් ගන්නට ඕනේ. ඉතින් මේ වෙලාවේ මම මිටි කිරි ටිකක් අරන් තියනවා. අඬු කෝප කාලක් වගේ ප්‍රමාණයක්. මොකද මම ගන්න ප්‍රමාණයට තමයි මේ ටික ගත්තේ. ඔන්න ඔය විදිහට පෙන බුබුල එන වෙලාවට ඔයාලට පුළුවන් මෙන්න මේ මිටි කිරි ටික එකට එකතු කරන්න. ඒ කරලා හොඳට කලවම් කරන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඉනසල් ඇටයක් කරඹු නැට්ටක් මෙන්න මේ ටික තලාගෙන එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට පැණි ටික උණු වුණාට පස්සේ අපි මේක හොඳට නිමා ගන්නට ඕනේ. ඉතින් මේ අතරේ මම හාල් ටිකක් අරගෙන හොඳට හොද ගන්නවා. ඔයාලා බලනවා ඉතින් මොකක්ද මේ හදන්නේ කියලා චුට්ටක් බලන්න ඉන්නකො මම අද මොකක්ද කරන්න කියලා හොඳේ. ඉතින් මේ හාල් ටික හොඳට හොදගෙන මම රයිස් කුකර් එකට දාන්න තමයි යන්නේ දැන්. ඉතින් මම හාල් ටික හොඳට හොදගෙන වතුරත් දාලා ඔන්න ඔය විදිහට රයිස් කුකර් එකේ පියනෙන් වැහුවා. හැබැයි මම ස්විච් එක දැම්මද? නෑ තාම ස්විච් එක නම් දැම්මේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ යාළුවනේ හොඳට පිරිසිදුව හොදාගත්ත නිකල් භාජනයක්. ඉතින් මේක මම ගොඩක් වෙලාවට මේ වැඩටම තමයි යොදාගන්නේ. මොකද මේක හරි පිරිසිදුවමම තියාගෙන ඉන්න එකක් මේකටම යොදා ගන්න ඕන හින්දා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා මේවා ඇල්මිනියම් නෙවෙයි. සාමාන්‍යයෙන් කෑමක් උයන්න පුළුවන්, කෑම රත් කරන්න පුළුවන් හොඳට තියෙන හොඳ නිකල් වලින් තමයි මේක මම අරගෙන තියෙන්නේ. ඔයාලා මේකට ඇල්මිනියම් භාජන එහෙම ගන්න එපා. ඉතින් මේ මොනවද බලන්නකෝ තියෙන්නේ. මේක නම් කඩෙන් ගෙනාපු ගමම්මයි මේක දැක්කට පස්සේ තමයි මට හිතුනේ ඔයාලට මේක හදලා පෙන්නන්න ඕනේ කියලා. මොනවද මේ? බිත්තර නේද? ඉතින් මෙන්න මේ බිත්තර මම අරගන්නවා මේකට 3ක් ගන්නවා මේ වැඩේට. බිත්තර ගද්දිත් මගේ යාළුවනේ ඔයාලා තම්බන්න වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් බෙදලා ගන්න වෙන්න පුළුවන් මොන දෙයකට ගත්තත් ඉස්සරහම බිත්තර හොඳට හොදලා ගන්න. මොකද මේකේ පිට තියෙනවනේ අපිරිසිදු වෙන්න සමහර වෙලාවට. ඒකින්ද මේව හොඳට හොදලා ගන්නට ඕනේ අපි. මේකේ බැක්ටීරියාවක් තියෙන එක අපි කෑමකට එහෙම ගියොත් එහෙම අපිට අජීර්ණයක් හැදෙන්න පුළුවන්. ඒකින්ද
ඉතින් මේ වෙලාවේ අපේ පැණි එක හොඳටම නිමිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒ වගේම බිත්තර තුනත් මම මේ විදිහට හොඳට බීට් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් නම් ඔයාලට හිතනවා ඇති මොකක්ද මේ හදන්න යන්නේ කියලා. ඇත්තටම මම අද හදලා ඔයාලට පෙන්වන්න යන්නේ ස්වයං රැකියාවකට හොඳම මොකක්ද වටලප්පම් එකක් හදන විදිය තමයි කියලා දෙන්නේ. හරීම විදියට තමයි මේ කියලා දෙන්නේ. කල් තියා ගන්න පුළුවන් විදියට. ඊට පස්සේ මෙන්න මේ බීට් කරගත්ත බිත්තර ටිකට අපි මොනවද දාන්න ඕනේ? පැණි ටික ඔන්නෝම එකතු කරන්නට ඕනේ මගේ යාළුවනේ. නිමාගත්ත පැණි ටික මේකේ එකතු කරන්න. ඔයාලා රස්නේ පිට නම් කොයි වෙලාවකවත් මේකට පැණි එකතු කරන්න එපා. එහෙම වුණොත් මේක සම්පූර්ණයෙන්ම කැටි ගහනවා. එහෙම වුණොත් ඔයාලට වටලප්පම් කන්න වෙන්නේ නැහැ, හදන්න වෙන්නේ නැහැ නේද? එහෙම එකතු කරගත්තට පස්සේ හොඳට මේක කලවම් කරගන්නට ඕනේ. කලවම් කරගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් නම් මේක පෙරා ගන්න. මගේ යාළුවනට අපි එනසල් කෑලි එහෙම දාලා තියෙනවානේ. ඒ ටික ඔය නම් ඔයාලට පෙරා ගන්නත් පුළුවන්. මම නම් ඒක පෙරන්නේ නැහැ. ගෙදර කෑමට හදන හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට හොඳට කලවම් කරගෙන හොඳට හොදගෙන වේලගත්ත භාජනය අරගෙන ඒකේ බටර් හරි පොල් තෙල් හරි ටිකක් ඔයා වටේට ගා ගන්න. ගාගෙන ඉවර වෙලා මෙන්න මේක අපි ඒ භාජනයට දාන්නට ඕනේ. පේනවාද ලස්සන පාටක් වෙලා තියෙනවා. මේ ඔක්කොම ටික මෙන්න මේ විදිහට මම මේ භාජනයට දාගත්තා. ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නට ඕනේ? මේක හොඳට තම්බ ගන්නට ඕනේ නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක වතුර එක්ක තම්බ ගන්නත් පුළුවන් නැත්නම් ස්ටිම් කරගන්නත් පුළුවන්. ඉතින් අද මම මේක බලන්න කොහොමද තම්බන්නේ කියලා මෙන්න මේ විදිහට තමයි අද මම තම්බ ගන්න යන්නේ. පේනවාද මගේ යාළුවනේ මම අර හාල් ටික හොදලා මෙන්න මේ බත් එක ඇතුලෙන් තමයි මේක තිබ්බේ. ඒකයි මම කිව්වේ පිරිසිදු භාජනයක් මේකට ගන්න කියලා. මොකද එතකොට බය වෙන්න දෙයක් නැහැනේ නේ. අපේ බත් එකත් ඉදෙනවා. අපිට අන්තිමේට බත් එක ඉදෙනකොට මේකත් හොඳට තැම්බිලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ නේද? එකම කරන්ට් වියදමෙන් ඔයාට පුළුවන් වැඩ දෙකක් කරගන්න. ඉතින් හරිම පහසුයි ඔයාට ගෙදර කෑමට ගන්නවා නම් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා ව්‍යාපාරයක් විදිහට මේක කරනවා නම් ඔයාට හොඳට හුමාලෙන් තම්බ ගන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර එකක් තියලා ඒක ඇතුලේ කූලින් රැක් එකක් තියලා මේ වතුර එක හොඳට රත් වුණාට පස්සේ ඔයාට පුළුවන් වටලප්පයින්ක ඔය වගේ භාජනයකට දාලා හොඳට සීල් වෙන්න වහලා තම්බ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඉදුණට පස්සේ මම ඔන්න ওই විදිහට ගත්තා. මම පෙන්නන්නම් මේක දැන් කොහොමද තියෙන්නේ කියලා ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට බලන්න හොඳට දැම්බිලා තියෙනවා මගේ යාළුවනේ මේක ඇතුලේ. ඔයාට ඔන්න ඔය විදිහට හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳට තැම්බිලාද තියෙන කියලා බලන්න ඔයාට පිහිතලයකින් වෙන්න පුළුවන් හැන්දක මිට පැත්තෙන් ඔයාලට මෙන්න මේ විදිහට ඇනලා බලන්න පුළුවන් තැම්බිලාද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට බලන්න හොඳට තැම්බිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරිම පහසුවෙන් වටලප්පම් එකක් ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මම හැන්දකින් ඔයාට කඩලා පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා ඔන්න බලා ගන්න පුළුවන් මගේ යාළුවනේ. ඉතින් පේනවාද හොඳට සිදුරු තියනවා. ඉතින් පැණිත් එක්ක ඔන්න ඔය විදිහට තමයි ඔයාට මේ වටලප්පම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක නම් හැදුවේ ටක් ටක් ගාලානේ හැදුවේ. ඉතින් ඔයාට නිදහසේ මේක හදන්න පුළුවන් ස්වයං රැකියාවක් විදිහට කරන කෙනෙක් නම් ඔන්න බලන්න හරිම ලස්සනයි නේ. හරියට මී වදයක් වගේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හදිස්සියට උනත් මම හදපු වටලප්පම් එක තියෙන්නේ. ඉතින් වටලප්පම් එක හරි ලස්සනට පිළිවෙලට මම ට්‍රේ එකකට දාලා ඔයාලට පෙන්වන්න හැදුවේ. හැබැයි ඒක අනිත් පැත්ත දානකොටම අපේ චූටි පැටියා ආවා. ඊට පස්සේ මට ඒක හරියට කරගන්න බැරිව ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමේට වටලප්පම් එක තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ මේකේ ප්‍රමාණයන් ටිකක් මම සඳහන් කරන්නම් කියලා. ඔයාලා බිත්තර 10ක් ගන්නවා නම් සීනි ග්‍රෑම් 500ක් ගන්න. එතකොට පොල් කිරි භාගයක් ගන්න, අඩු කෝප භාගයක් ගන්න. ඒ වගේම වතුරත් අඩු කෝප භාගයක් ගන්න. ඔයා ස්වයං රැකියාවක් විදිහට කරනවා නම් කප් වලට දාන්න පුළුවන්. එහෙම කප් ගන්නවා නම් මගේ යාළුවනේ මතක් කරලම ඔයාලා කියන්නේ ස්ටීම් කරන්න පුළුවන් කප් දෙන්න කියලා. මොකද අනිත් කප් වලට දැම්මොත් එහෙම ඇකිලෙනවා. ඒකින්ද ස්ටීම් කරන්න පුළුවන් කප්ම දෙන්න කියලා කඩවල වලින් ඉල්ලන්න. ඉතින් මගේ යාළුවනේ ඔයත් උත්සාහ කරන්න මේ වගේ ස්වයං රැකියාවක් පටන් ගන්න.